හරි මේ තියෙන්නේ 2011 උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රයේ සීමාව පාඩමේ එන ගැටලුව. එතකොට අපි දැන් හදන්නේ මේ ගැටලුව විසඳන්න. එතකොට මේ ගැටලුව දීලා තියෙන්නේ සීමාව x බිඳුවට එද්දි 4 ධන 3යි sin x ගේ වර්ගමූලේ ඍණ 4 ඍණ 3යි sin x ගේ වර්ගමූලේ බෙදීම 2යි x 3 බෙදීම 4 බවට වෙන්න. එතකොට අපි මේ වගේ ගානක් මුලින්ම දැක්කහම අපි මේ ගාන ඇතුළේ විශේෂ දෙයක් පේනවා. ඒ තමයි මේ වර්ගමූල. මේ වගේ වර්ගමූල ලකුණක් තියෙන තැනක අපි මේකට පාවිච්චි කරන උපක්‍රමය තමයි ප්‍රතිබද්ධ ක්‍රමය. ප්‍රතිබද්ධ ක්‍රමය කියන්නේ මේ ප්‍රකාශන දෙකේ අන්තරයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ 4x 4යි sin 3යි sin x වර්ගමූල ඍණ 4 ඍණ 3යි sin x කියන එකේ කියන්නේ ඒක දැන් ඍණනේ. ඒතර අපි ಗುಣ කරන්න ඕනේ ධනෙන්. එහෙම මේක එකතුවෙන් ಗುಣ කරලා එකතුවෙන් බෙදනවා. එතකොට අර ඒකට එක කැපිලා ගියාට මේකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. අපි ඒක කරලම බලමු. මෙන්න මේ විදිහට සීමාව x බිඳුවට යද්දී 4 ධන 3යි sin x වර්ගමූලේ ඍණ 4 ඍණ 3යි sin x වර්ගමූලේ 2යි x. අපි මේකට ප්‍රතිබද්ධ දානවා. ප්‍රතිබද්ධ දාන විදිහ හොඳට බලන්න. 4 ධන 3යි sin x වර්ගමූලේ දානවා. එතකොට මෙතන ඍණනේ. එතකොට අපි ප්‍රතිබද්ධ දානවා කියන්නේ ඒකේ අනිත් එක. ඒ කියන්නේ අනිත් ඒකේ විරුද්ධ දේ. විරුද්ධ දේ කියන්නේ ධන. ඊට පස්සේ 4 ඍණ 3යි sin x ගේ වර්ගමූලය. ඔක අපි ඊට පස්සේ ආයෙ බෙදනවා. මේක කැපෙන්න ඕන හින්දා ඒකෙන් අපි ආයෙ ಗುಣ කරනවා. එතකොට එනවා 4යි ධන 3යි sin x ගේ වර්ගමූලේ ධන 4 ඍණ 3යි sin x ගේ වර්ගමූලය. එතකොට අපි මේ ගානට කිසිම බාධාවක් ඇති වෙන්නේ නැහැ මේකෙන්. මෙතන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකට මේක කැපී යනවා. ගානට එහෙම තියෙනවා. අපිට එතකොට අපි දැන් මේ දිගට වරහමක් දාගන්නවා. හරි. ඊට පස්සේ මේ ගානේ දැන් වරහන් දෙකක් දාගත්තා. අපිට මේ ගානේ හොඳ හුරු පුරුදු බවක් තියෙනවා. මේ කොටස. ඒ කියන්නේ මේක x කියලා ගත්තොත් x ඍණ y x ධන y x ඍණ y x ධන y මේ ප්‍රකාශනයේ එන්නේ x ඍණ y x ධන y ආකාරයේ ප්‍රකාශනයක්. ඒ කියන්නේ x ඍණ y ගුණ කිරීම x ධන y අපිට ඒක ලියන්න පුළුවන් x වර්ග ඍණ y වර්ග කියලා. ඒ විදිහට වර්ග දෙක අන්තරේ සාධක හදාගන්න පුළුවන් මෙතනින්. අපිට එතකොට වර්ග දෙක අන්තරේ සාධක හදාගත්තට පස්සේ x සීමාව බිඳුවට යද්දී වර්ග දෙක අන්තරේ සාධක හදාගන්න මෙතනින්. එතකොට අපිට එනවා 4 ධන 3යි sin x එතකොට මෙතනට වර්ග දෙක අතරේ සාධක දාගත්තට පස්සේ අපි දන්නවා මෙතන එතකොට 4යි sin x ගේ වර්ගේ ඍණ 4යි ඍණ 3යි sin x ගේ මූලේ වර්ග එනවා. වර්ග දෙකක අන්තරේ සාධක කියන්නේ මෙහෙමනේ. එතකොට මෙතන වර්ග දෙකක අන්තරේ සාධක බෙදෙනවා 2x ගේ. මේ විදිහට ලියනවා කියන්නේ මේ මූලේ අයින් වෙනවා කියන එකනේ. මේ මූලේ අයින් වෙනවා. මූලයක් වර්ග කරද්දී මූල අයින් වෙනවා. එතකොට x සීමාව බිඳුවට යද්දී මෙතන 4 ධන 3යි sin x තියෙනවා. හරිද? ඊට පස්සේ මෙතන 4 ඍණ 3යි sin x තියෙනවා. ඊට පස්සේ ඒක බෙදෙනවා 2යි x ගෙන්. මෙතන මේ අපි මේ ಗುಣ කරපු එක පල්ලෙහාට එන්න ඕනේ. මේ කෑල්ල අපි ඒක ලියා ගන්නවා 4 ධන 3යි sin x ගේ මූලේ ධන 4 ධන 3යි sin x ධන 4 ඍණ 3යි sin x ගේ
මූලය. හරිද? එතකොට මෙතෙන්ටත් තියෙනවා අපි ඒක ලියාගන්නවා ඒකට වෙනම දැන් තියෙනවා මූල 4යි ඍණ 3යි sin x ධන 4 ඍණ 3යි sin x. අපි ඊට පස්සේ මේ උඩ ප්‍රකාශනය සුළු කරගන්නවා. උඩ ප්‍රකාශනය සුළු කරද්දී සීමා ප්‍රමේය මේ කොටසට දාලා ඊට පස්සේ මේ පහළ ලියාගත්තු කොටසට වෙනම දානවා. අපි ඊළඟ පියවරේදී ඒක කරනවා. එතකොට බලා ගන්න පුළුවන් සීමාව x බිඳුවට එද්දී මෙතන 4යි වරහන් සුළු වුණාට පස්සේ මේ 4ට 4 කැපෙනවා. ඊට පස්සේ මෙතන 3යි sin x තියෙනවා. ඒක ඊට පස්සේ මෙතන ඍණ තියෙනවා වරහන් ඇතුලේ ඍණ තියෙනවා. මේක ඍණත් එක්ක ගුණාම මෙතන ධන වෙනවා. 3යි sin x 3යි sin x මෙතන 6යි sin x වෙනවා. හරිද? ඊට පස්සේ මෙතන 6යි sin x ඊට පස්සේ මෙතන යට තියෙන 2x. අපි ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන මේ කොටසට වෙනම සීමාව ආදේශ කරනවා. ඒකට 1 යට සීමාව x බිඳුවට එද්දී 1 යට 4 ඍණ 3යි x 3යි sin x ධන 4 මෙතන ධන 4 ධන 3යි sin x. හරිද? එතකොට මෙතන දෙකට ගියහම මෙතන 3යි. එතකොට සීමාව එතකොට මේ තුන එළියට ගන්න පුළුවන්. මෙතන මේ ප්‍රකාශනයේ සීමාව වෙනම ආදේශ කරලා මේ තුන වෙනම එළියට ගන්න පුළුවන්. බිඳුවට යද්දී මෙතන මේ තියෙන ප්‍රකාශනේ මෙතන සීමාව ආදේශ කරාට පස්සේ 1යි sin x බෙදීම x ප්‍රකාශනය මෙතන සීමාව ආදේශ කරමින් x බෙදීම x කෝණ කියන එක ඒක සීමාව පාඩම ඇතුලේ උගන්වනවා මෙහෙම. sin x බෙදීම x කියලා එකක් එනවා. ඊට පස්සේ මෙතනින් සීමාව x බිඳුවට යද්දී මෙතන x බිඳුව වෙනවා. x බිඳුවේදී මේ ප්‍රකාශනයේ බිඳුව වෙනවා. මේ ප්‍රකාශනයේ බිඳුවම මෙතන 4 විතරයි ඉතුරු වෙන්නේ. එතකොට 1 යට 4 වර්ගමූල කියන්නේ 2 ධන මෙතනත් සීමාව x බිඳුවට එද්දී x බිඳුවක් එනවා. එතකොට sin x බිඳුවක් එනවා. sin x බිඳුවෙන් මේ ප්‍රකාශනයේ බිඳුවක් එනවා. ඒ ප්‍රකාශනයේ බිඳුවක් කරාම මෙතන මූල 4 ඉතුරු වෙනවා. මූල 4 කියන්නේ 2යි. හරිද? එතකොට අපි ඉගෙන ගන්න තියෙනවා sin සීමාව පාඩම ඇතුලේ sin අනුපාතයක්. එම අනුපාතයේම තියෙන කෝණයෙන් බෙදුවට පස්සේ සීමාව ආදේශ කරද්දී sin අනුපාතය එම කෝණයෙන් බෙදුවට පස්සේ එතන සීමාව 1යි. එතකොට 3 මෙතන අපි මෙතන මේ කොටසට අපිට දා ගන්න පුළුවන් ගුණ කිරීම 1 මෙතන තියෙනවා ගුණ කිරීම 1 බෙදීම 2යි 2යි 4යි. හරිද? එතකොට අපිට උත්තරේ එනවා 3 බෙදීම 4යි. අපිට මෙතන ඔප්පු කරන්න කියලා තියෙන්නේ එතකොට 3 බෙදීම 4යි. ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. මෙතන එතකොට මේ ගාන ඇතුලේ අපි දැනගන්න ඕනේ එකම දේ තමයි මේ විදිහට අපි ගානක් ඇතුලේ වර්ගමූලයක් වගේ දෙයක් දැක්කොත් එහෙම අපි එතනට වෙන හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. අපි එතන දාන්න ඕනේ ප්‍රතිබද්ධි. ප්‍රතිබද්ධි කියන්නේ මොකද්ද? මෙතන තියෙන අන්තරයන් නම් ඒකේ ඓක්‍යයෙන් ಗುಣ කරලා ඒකෙන් බෙදනවා. මෙතන තියෙන අන්තරයන් නම් මෙතන තියෙන අන්තරයන් නම් ඓක්‍යයෙන් ಗುಣ කරලා ඓක්‍යයෙන් බෙදනවා. මෙතන තියෙන්නේ ඓක්‍යයන් නම් අන්තරයෙන් බෙදලා අන්තරයෙන් ಗುಣ කරලා අන්තරයෙන් බෙදනවා. එතකොට මේ ප්‍රකාශනය දාගත්තට පස්සේ මෙතන වර්ග දෙකක අන්තරේ සාධක හැදෙනවා. වර්ග දෙකක අන්තරේ සාධක හැදුනට පස්සේ මෙතන 4 ඍණ 3x ගේ මූලේ වර්ග එනවා. ඊට පස්සේ මෙතන වර්ග එනවා. එතකොට මේ එතන වර්ගමූලය අයින් වෙනවනේ. එතකොට අපිට එතන ඇතුලේ තියෙන ප්‍රකාශන සුළු කරගන්න පුළුවන්. ඒකින් තමයි එතන වර්ග දෙක අන්තරේ සාධක ගන්නෙ. ඊට පස්සේ යට තියෙනවා 2x මෙතනින් එනවා අර ප්‍රතිබද්ධිය අනිත් එක. එතකොට ඒකට වෙනම අපි සීමාව ආදේශ කරගන්නවා. එන්නේ එහෙම මෙතන සුළු කිරීම කරාට පස්සේ මේ විදිහට sin x බෙදීම x එනවා. එතනට අපි ඒක ආදේශ කරගන්න ඕනේ. ඒවා තමයි මේ සීමාව පාඩමේ තියෙන තියරි මූලික තියරි. එතකොට අපි එතනට ඒක ආදේශ කරගන්නවා. මෙතනින් මෙතන 3 එළියට දාගන්න හේතුව තමයි ඒක නියතයක් වීම. සීමාව ගානකදී නියත සීමාවෙන් එළියට ගන්නවා. එතකොට 3 ගුණ කරනවා එකෙන්. ඊට පස්සේ මෙතන වර්ගමූල ගත්තට පස්සේ 4 මූල ධන මූල 4 ඒ කියන්නේ 2 ධන 2 4යි. අපිට උත්තරේ 3 බෙදීම 4ක් කියලා එනවා. එතකොට
මේ ගාන ඇතුලේ වැදගත්ම දේ තමයි මේ මෙතනයි චූටි පොයින්ට් එකක් තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි ගාන හැදෙන්නේ. අපි ඉදිරියටත් ඔය විදිහට පාස් පේපර් ගානකින් ඔයාලා හම්බෙන්නවා ඉස්සරහටත්. ඔයාලා මේ ගාන තේරුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට සියලුම පාස් පේපර් වල එක එක පාඩම් වලට අදාළව ගණන් ටික අපි කියලා දෙන්න සූදානම්.